වෙලා තියෙන ලංකාවේ ජනප්‍රියම ගේම් ෂෝ එකත් එක්ක. The Golden Wallet. ඉතින් Golden Wallet කිව්ව ගමන් ඉතින් හැමෝටම මතක් වෙන කාරණාවක් තමයි ලක්ෂ 2. ලක්ෂ 2. ඒත් එක්කම මාව මාවයි දෙන්නම ඒත් එක්කම සල්ලි වගේම සතුට විනෝදේ හැම දේ මෙතනට આવොත් ඉඳලා යන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් එimhe අවුරුද්දක් ගත වෙලා වා හිතන්නේ හැමෝම කැවුම් කාලා. කැවුම් කීයක් කෑවද? මම නම් කෑවුම් කෑවේ කොකිස් නම් කෑව ඇති වෙන්න. right. කැවුම් කොකිස් ඇති වෙනකන් කාලා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් රාශියකින් රාශියට මාරු වෙලා තමයි මේ අද දවස උදා කරගෙන තියෙන්නේ. ඉතින් වදන්න අපිත් පෞගේ කාලේ Golden Wallet එකට හොඳම කාලයක් තිබ්බේ. අපි නොමිනේට් වුණා නේද සම්මාන වල. කිටි කාලයක් තුල ඒකට හේතුව තමයි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට ආවොත් විනෝදය අර ඔයා කිව්වා වගේ සතුට ඒ වගේම චුටි දුකකුත් අපි දෙනවා. දුකකුත් දෙනවා. මොකද ඒක අපිට සල්ලි දීලා අපි අපව ගන්නවනේ. මොකද මෙතන අපි අටලෝ දහමත් කියලා දෙනවනේ. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා යස අයස නේද? අපි හැමෝම හුරු වෙන්න ඕනේ ඉතින්. හුරු වෙන්න ඕනේ. ඉවිද දවස කියන්නේ හැමෝම සතියක්ම අතරම සෑහෙන මහන්සි වෙලා සුදු අනිත් පහුගිය සතිය කියන්නේ අවුරුදු සතියනේ. ගම්වල ගිහිල්ලා ආච්චිව බලලා අවුරුදු සවල ගිහිල්ලා උවේ පීච්චිලා ඒ ඔක්කොම කරලා ඉතින් ඇත්තටම සතිය අන්තයේ අද ඉතින් විනෝදෙන් ටීවී එක දිහා බලන් ඉන්න වෙලාවේ ඔන්න ෂෙනාය මම ඇවිල්ලා ඉන්නවා සුපිරි තාලකාවන් දෙකක් සමගින් ඒ තමයි නෑ තව යාළු දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවනේ. යාළු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. අපි අතටම ආරාධනා කරමු අද අපි ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න ආපු මුලින්ම මම බොහෝම කැමති මගේ මිත්‍රයා ගායකයාගේ නම ඔයා කියන්න. දිනේෂ් තලන්ත සමගින් දුලක්ෂී රාජපක්ෂ සමගින් ඔබ දෙපළට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට. එන්න හරි මෙන්න මේ දෙත් එකත් එක තමයි ඉතින් අපි නෑගම් ඇවිල්ලා වගේ දන්නද ඉතින් කට්ටිය බදාගෙන කරගෙන නේද කාලෙකින් පස්සේ හම්බුනේ ඉතින් කොහමද අවුරුදු එහෙම ජයද දිනේෂ් අපි දෙනවා ඉතින් අවුරුදු එකටම නීතිය ගොඩක් අපි රාජපක්ෂත් අපිට හම්බුණා දිගට මේ අහන්න ඔබ මොකද අවුරුදු 20 ටික අවුරුදු ඉතින් මටත් හම්බුණානේ හම්බුණා අපි කොහොම හරි හම්බුණා අපි අවුරුදු කෑවද කෑව කියන්නේ ඉතින් කෑවුම් අපි දා කනවනේ ඉතින් හැමදේම කෑවුම් කොකේ සෝංගාලුවා අදරුත් කෑව කොකිසක් ඔව් තාමතර අවුරුදු ෆීලිං එක තියෙන ඒ ෆීලිං එකේ ඉන්න මේ තාමතර සතියක් යනකම් වගේ පොඩ්ඩක් කියනවා අපිට තියෙනවන්නේ ඉතින් අතාරින්න බෑ එහෙම ඉතින් කොහොමද ටුවර්ස් එකෙන් පහුගිය දවස් ටුවර්ස් එක දෙනවා මම ඇත්තටම කියනවා නම් දැන් මේ දවස් යාර පොඩි ගැටලු ටිකක් තියෙන හින්දා ටුවර්ස් නම් ටිකක් අඩු වුණා රට ඇතුලේ ටුවර්ස් ටික රට ඇතුලේ මේ ටුවර්ස් ටික තියෙනවා මොකද පෙට්‍රල් ප්‍රශ්න ටිකක් එරෙමෙට වෙලා ඕකේ වුණා ඒක සෙටල් වෙච්ච ඉන්න ඉතින් පොඩ්ඩක් ලංකාව වටේ මට ආදරය කරන අය අතරට යන ගමන් ඉන්නේ මේ දවස් ටිකේ තාලාචි ඊයේත් සෑහෙන දුර ඉඳන් ආවනේ ඔව් ඊයේ ඇමිලි පිටි හිටියේ හොඳයි ක්‍රවුඩ් එකත් හොඳයි ඉතින් සතුටුයි මොකද ඒ ආදරේ හින්දා තමයි මම අද මේ තැන ඉන්නේ ඒ ආදරේ තිබ්බේ නැත්නම් අද මට මෙහෙම තැනකට එන්න බෑ ඉතින් ඒ ආදරේට හැමදාම කියනවා ගොඩක් ආදරේ ඒකට ගොඩක් හදවතින්ම ස්තුති කරනවා දිල් මොකද කියන්නේ මේ දවස්වල මොකද අක්කි වෙන්නේ මේ දවස්වල තියෙන අගමනින් ඉතින් ෂේප් එක අවුරුදු ටිකක් තිබ්බම වගේ ටිකේම දැන් ඉවරයි දැන් ඉතින් ආය නෑ විකාරණ කළු වෙච්ච එක ආවුවට ගිහිල්ලා නේද සන්බර්න් ගාලා කින්න ඉතින් ඉතින් එතකොට කොහමද මල්ලි නා අවුරුදු 20 දුනාද කැවුම් කෑවා ඔෆිස් ඔයා කෑව කොකිස් කාලා උතර ඉතින් ඉන්නවා දැන් ඔයාලා කොළඹ ප්‍රදේශයේ කොළඹ ප්‍රදේශය අපි තමයි කොළඹ ප්‍රදේශය තමයි දැනගන්න පුළුවන් හොඳම කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ මේ කොළඹ මිනිස්සු නෑ කියලා. ඒ කියන්නේ නැහැයි කියලා දැනගන්න පුළුවන් අවුරුදු කාලේ නේද? ඔක්කොමලා ගම්වල ගිහිල්ලා නේ. කොළඹ ලස්සන කට්ටිය නැති කොළඹ ලස්සන ඇති මේකත් මාත් පිළිගන්නවා. මත් අපිට මේ නාගරික පරිසරයේ කෙනෙක් විදිහට මටත් ඒක මම අත්දැක්කා. කවුරුත් නෑ ඒ කාලේ නේද? පාරවල් වේලෙනවනේ. ඔව් වරුවා. ඒ වගේ මේ කොළඹ කැත කරලා තියෙන ගම්වලින් ඇවිල්ලා. ගම්වල කට්ටිය આવොත් ඔය ලස්සන. ලස්සන. කොළඹ පහළුවට දිනකොට ලස්සන. මොකක්ද මේ කතාව? ඒක නිකන් පැටලිලි ගා අපි ඒක විසඳගමු මේ ප්‍රෝග්‍රෑම් එක අතුරුදුනේ. ඒ කියන්නේ දෙනවා මෙහෙමයි අපි දැන් සාමාන්‍යයෙන් අර හැමදාම අපි දකින්න විතර කලබලකාරී දෙයක් නේ. අපි ආසයි එක නිස්කලංක වෙනවා නේ. දැන් අපි නිස්කලංක වෙනවා නේ කැතයි. දෙනවා එක කතා කරලා මෙරෙන්න මතක් එක. බැලන්ස් උත්තරයක් දෙන්න. ඒ කියන්නේ මෙයා මට පෙන්නේ මෙයාගේ දෙපැත්ත මොනේ. ඔව් වයිෆ් ගමක. වයිෆ් කොළඹනේ මෙන්නේ. වයිෆ් කොළඹ වයිෆ් කොළඹ නම් මොකද්ද මේ කතාව? හරි කමයි කොහොමද ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩි අවබෝධයක් දෙන්නකෝ කණ්ඩායමට. ඉතින්
අපි මේක ගේම් ෂෝ ගේම් එකක්. ෂෝ එකක්. මේක ගේම් ෂෝ එකක්. ගේම්ස් 5ක් තියෙනවා. තියෙනවා. ගේම්ස් 5න් එක ගේම්ස් 5ටම බාස්කට්බෝල් එක තියෙනවා දාන්න. එක ගේම් එක විතරක් ඔයගොල්ලන්ට ඒ chance එක මිස් කරගන්න පුළුවන්. පුළුවන්. අනිත් ගේම්ස් හතරේම අනිවාර්යෙන් එතකොට බාස්කට්බෝල් එක දාන්න ඕනේ. ලක්ෂ දෙකක් අපිට මගේ අතේ තියෙනවා මේ වෙලාවේ මේ ලක්ෂ දෙක දෙන්න බලාගෙන තමයි අපි ඉන්නේ. ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එක මෙච්චර ජනප්‍රිය. ඉතින් පළවෙනි ගේම් එකට අපි දැන් යමු. පළවෙනි ගේම් එකට යන්න. ටික්-ටැක්-ටෝ. ඔන්න ඉතින් මේ තමයි මේ අහන්න අපේ ඔන්න ඉතින් කියන්න කලින් අපි දෙන කණ්ඩායම් දෙක බෙදාගත්තා. කණ්ඩායම් දෙක මම මොකක් හරි එකක් අනේ කම. ඒවා ආටිස්ලා දෙන්නවා ගන්න. මං ආටිස්ලා මම පැටිස්ලා දෙන්නවා. හරි. එහෙනම් මේ තමයි අපේ පළවෙනි සෙග්මන්ට් එක. ඒ තමයි ටික් ටැක් ටෝ. ඉතින් කරන්න තියෙන්නේ වෙනද වගේ මෙතන බෝටල් එකක් තියෙනවා. මෙහෙමයි. ඔය පැත්තෙන් දාන්න බෝතල්. මේ බෝටල් එක මෙහෙම මෙන්න මෙහෙම කරලා මෙහෙම හිට්ටම හිටපු ගමන් මම මෙන්න මෙතනින් යත් තියෙනවා. මෙතන එකක් දෙනවා. මේක තියන් තියෙන්නේ මෙන්න මෙහෙම හරි. මෙහෙම මෙහෙමයි නිකන් ඉන්න එපා. එක්කෙනෙක් තිබ්බයි ගමන් අනිත් එක්කෙනා තිබ්බොත් මේ ગેප් එකෙන් ඩිස්ටර්බ් වෙන්න තියන්න. ඒ කියන්නේ දැන් මෙහෙම එකක් තිබ්බොත් මෙතන එක්කෙනෙක් කරලා තියන්න. එහෙම හරි පුළුවන්. කොහමද කමන්නේ මේකෙන් ජයග්‍රහණයක රුපියල් 20000ක මුදලක් ඒ වෙලාවෙම අපි ලබා දෙනවා දිනේෂ්. ඒක නිසා මේක ඉතාමත් තමන්කාර හරි අයියා ඒ නංගි දැන් තීරණය කරාද කවුද දාන්නේ කියලා? එහෙනම් මේ වතුර ලීක් වෙනවා. එහෙම තමයි සමහරක් යාල් ලීකුත් වෙනවා. දෙනවා ඒක හොඳ දෙයක් දෙනවා. එච්චරම හොඳ දෙයක් නෙමෙයි හැබැයි ටිකක් හොඳයි. හරි එහෙනම් අපි ආරම්භ කරමු. 3 2 1 start. ඔව් මල්ලි තියා. ඔව් දෙකකුත් තිබ්බා. කොළඹ නගර සභාව කියලා කියන්නේ ඉතින් ආයේ බැලන්සිං උපරිම තියෙන තැනක්. එළෝ දෙන්න ඉන්න ශවිතවත්ම දෙන්නෙක් කිසිම තරගයකින් නැතුව නිතරගයෙන් මම ජයග්‍රහණය කරා ටීම් B. තාමත් වේගෙන් ඒ ජයග්‍රහණය කළා කොහොමද? මේ බලන්නකො මගේ අතේ තාම තියෙනවා. තාම ටීම් එකේ. අතේ තාම උණුසුම ගියෙත් නෑ නේද? නෑ නේද? හා? බලන්න කණ්ඩායම් දෙක දෙපැත්තට වෙන් වෙන්නකො පිළිවෙලට බලන්න. හරි ඉතින් ඔන්න ඔක තමයි උනේ නේද? හා? මම ඒක දැනනවා දාන්නේ. අන්න එහෙම වුණා ඉතින්. අන්න එහෙම මෙහෙම වෙනවා දාන් ඩූම් වුණා. කොහමද මේ පරාජයේ රස කොහමද දැනෙන්නේ? ඉතාමත් රසයි. හරිම රසයි. දිනේෂ් මීට කලින් මේ වගේ තමයි කරලා තියෙන්නේ. නැහැ මේ පළවෙනි වතාවට මේ කරන්නේ ඒක. ඒක බලලා තියෙනවනේ කලින්. උඹ බලලා තියෙනවා. මොකද හිතුනේ වාට? දොන් තරගයක් දුන්න කියලා හිතුවා. සතංගයක් කියලා ඉන්නනේ. දින්නනේ තායි තරගයක් තරගයක් දෙන්න දෙයක් නැහැ දින්න එකෙන්ම. උඩින්ම දෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ජොලිය මෙන්න මේක තමයි. දැන් වෙන තරග වලට ආවම මල්ලි දිනේෂ් මචන් දිලු මචන් මෙහෙම සල්ලි දෙන්නේ නැහැ. ඒ වෙලාවෙම ලක්ෂ දෙකක් අතේ තියෙනවා. ඇත්තටම ලක්ෂ 4ක් අතේ තියෙනවා. මම ලක්ෂ 2යි දෙන්නේ මෙතන. ඔව්. රුපියල් 20000ක මුදලක් කෙලින්ම දෙනවා. කෙලින්ම ලබා දෙනවා. ෂෙනායගේ රත්තරන් අතින් අලුත් අවුරුද්දේ බැඳලා ගන්න ඕනේ. වදිනවා. ඉතින් ඒත් එක්කම තමයි ඇත්තටම අපි මෙන්න මේ වගේ කතාන්තරයකුත් තියෙනවා. අපි ඒකත් එක්කම මෙන්න මේ බෝලේ දාලා ওই 20000 කොහොමද ෂෙනාය වෙන්නේ? මෙහෙමයි. අපි බෝලයක් දෙනවා. බෝලේ දුන්නම වන් chances දෙකක් දෙනවා. පළවෙනි chance එකෙන් දැම්මොත් 20000යි, දෙවෙනි chance එකෙන් දැම්මොත් 10000ක් තිනා ගන්න පුළුවන්. ඒ දෙකෙම දාන්න බැරි වුණොත් අපිට ආයෙ ওই දීපු සල්ලි ගන්න වෙනවා. හැබැයි ඔයාලා දැම්මොත් ওই 20000 ඩබල් කරගන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. තියෙනවා. හැබැයි මෙහෙමයි. ඕන්නම් පළවෙනි වටේ අතාරින්නත් පුළුවන්. මොකද හේතුව අනිත් ඒවල අනිවාර්යෙන්ම ගන්න ඕනේ අවස්ථාව. ගේම්ස් පහේ එකක මිස් කරගත්තොත් අනිත් හතරෙම chance එක ගන්න ඕනේ. කොළඹ කොල්ලන්ගේ ප්‍රශ්නාව ඒ වෙලාවේ ඉස්මතු වුණා. දෙනු. ඒත් මෙයාලා මගේ ටීම් එක පැවිදුණු දුකට මට සින්දුවක් අහන්න ඕන. එහෙමයි. මට දුකට සින්දුවක් අහන්න ඕන. ඔයා දන්නවනේ දිනේෂ් කියන්නේ මගේ ෆේවරිට්ම ගායකයෙක් තමයි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ කාලේ මම ආසම ගීතය ගායනා කරන දිනේෂ්. හරිද? ඉතින් මම ආසයි මගේ ළඟ ඉඳන්ම මේ දිනේෂ්ගේ කීපවතාවක් මම අහගෙන තියෙනවා. දිනු හැමදේ අහන්න තියෙනවා නම් හොඳයි. හැබැයි මං හිතනවා මේ ගීතයේද දැන් ගායනා කරන්නේ එහෙම නැත්නම් අපි මොකද කියන්නේ? කැමතිද? කොහා කියන ඕනේ. අපි වෙන ට්‍රැක් එකක් අහලා හරි. අපි දැම්ම ට්‍රැක් එකක් ගන්න ඕනේ නෑ නේද? අහලා නේද? මේ මොකද අපි හැමෝටම ඉතින් හදවතේ උණු වෙන දැන් තියෙනවානේ. ඒවා නිකන් මේක කරගන්න ඕනේ දිනේෂ් 6 පැක් තියෙන ගායකයෝ ලංකාවේ ඉන්නේ පොඩ්ඩයි. දිනේෂ් එක්කෙනෙක් හරි. අපි දිනේෂ් කිසිදු හමු.
පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුන්නේ මෙතුළඟ සීතල වැමුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මෙතුළඟ සීතල වැමුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ සියුලඟ පෙගුණා තුරුලටදී සඳගිනි ගත්තා උණුසුමේ මතකේ පමණයි ඈනියදී මේ තනි යහනේ මා තනිවී මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මීවිත විරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුන්නේ තුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ තුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ ගිනි ගත්තේ මට උණුසුම විතරයි ඔබ හිතේ සුදු පාටින් නැයි ඔබ සැරසේ ඔය නිල්ල තුනි හඬයි අද පියවේ මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මීවිත පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුන්නේ මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ මෙතුළඟ සීතල මැවුණා කඳුල තාලෙට හැලුණා මාද හැඩුවා ඔබ දන්නේ වා දිනේෂ් ඕනෑම වෙලාවක සජීවීව තමන්ගේ ගීතය ඕ ඒ එක විදිහට රෙකෝඩින් තත්ත්වයේම ගායනා කරන්න පුළුවන් ගායකයෙක් නෙවෙයි නේ වින්දනය 100%යි නේද රස වින්දනය විශිෂ්ටයි ජයවා ජයෙන් හවද ඉතින් අද උදේ ලස්සන කරාට ඉතින් ස්තුතියි දෙන්නටම අත වෙනාට නේ ඉතින් හැපි වුණාද සින්දු අහලා right ගේම් එකකින් දින්න ඉතින් කොහොමද සතුටින් ප්‍රවිසිතා ගමුද සෙල්ලම්ද නේ ඒකනේ. තව ගේම් 4ක් තියෙනවා දිනන්න බලාගෙන ඉන්න. කියන්නේ මම ලක්ෂ දෙකක් කෙලින්ම දැහැගෙන යන්නේ නේද ආවේ. right එහෙනම් කොහොමද වෙන්නේ? ඒත් එක්කම මම අපේ දෙවෙනි සෙග්මන්ට් එකට යන්න කලින් බ්‍රේක් එකකට යනවා. බ්‍රේක්. නටන්න කියන්නේ සතුටින් අපි ආවා බ්‍රේක් එකකින් පස්සේ ආවා. හරිද අපි ආවා. ඉතින් අපි යන් ඊළඟ සෙග්මන්ට් එකට මේ තමයි The Dart. The Dart Game. right dart කොහොමද කරන්නේ බබා? වං කරලා පෙන්නන්න. right ඉතින් මෙතන ඩාට් 10ක් තියෙනවා. එක්කෙනෙක්ට 10 ගානේ හම්බ වෙනවා. හරි. මෙන්න මේ නිල් පාට කොටු රවුමට ගිහිල්ලා අපට හෙට වෙට කොහොමවත් වත් මගේ යාළුවා සුවර් ආයිතින් එනවා එච්චර විශ්වාස කරන්න එපානේ. මෙතන ඉඳන් මට ඔයා විශ්වාස නැහැ තමයි යමන්නේ වගේ. මෙතන ඉඳන් මෙන්න මෙහෙම ඇති අදිනේ එකයි එකද දැක්කද? දැන් ගහලා පුදුලා නේද? ඒක සමාව බැරි කට්ටියට මෙයා ටික කාලයක් ගහනකොට පුදුන වගේ නෙමෙයි මේක. පොදු උදාහරණයක් ෂෙනාය.
මුල් කාලේ ගහගන්නම බෑ. දැන් නිකන් ගැහුවොත් 30යි. ඉතින් තියෙන්නේ එක්කෙනෙක්ට ඩාට් 10 ගානේ හම්බෙනවා කණ්ඩායමේ දෙන්න. ගහන්න ඕනේ ඩාට්. ඔබ තමයි ඉතින් ලකුණු සංඛ්‍යාව එකතු කරන්නේ. මෙමය කණ්ඩායමේ අපි කිමු දැන් දිනේෂ් කියලා. දිනේෂ් එකතුව 200යි. දිල්ගේ එකතුව 200යි 400යි. ඔයගොල්ලෝ 410ක් ගහන්න ඕනේ දිනන්න. right? සරලයි කතාන්දරේ. අපි ආරාධනා කරන්නේ කාටද මුලින්ම? ටීම් ඒට ආරාධනා ඒ කරන්නේ. එන්න ගෞරවයෙන් ආරාධනා කරන දිනේෂ් ඉස්සරහට එන්න. right දෙකත් හරි. එහෙනම් අපි ආරම්භ කරමු 3 2 1 start. කොහෙද වට්ටේ මේ වෙලාව හතරයි. වාය ගහන්නයි දිනේෂ් වෙන මොකක් කරේ ඒක කරද්ද නෑ නේ. වාගේ තමයි. ගහන අර දෙනවා විනායක කරනවා. කලින් මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද? ආ මේ ගේම් එක ඔයා ඉරානේද කියන්නකෝ. මට මේ බෝඩ් එකක් මේ තිබෙලා. ටයිම් තියනද මේකේ ඔයා මොකක් හරි වයිරයක් සංසිඳනවද ඔයා? අර හිතාගත්තට වාගේ බෑ කොහෙද දෙන්නේ බලන්න කොටු පනින්න බෑ. අර හිතාගත්තා. මේ කෝටු එකේ ගත්තා. කමන විස්ස කමන ඉවරයි නෝ. අර ගහන්න බැරිද? මේ මෙහන්න වේ. ඉරාකට ගියේ. ඉරානේ ඉරාකේ ඔයා ඇවිල්ලා මොකක් හරි මේ බැලිස්ටික් මිසයිල් මොනවාරි පෝස්ට් එකක් කරපු එකේද? මේකත් ගහන්න දියන්. නෑ නෑ ඒක ගහන්නේ නෑ. මේක ඇස්තේ වහන්න ගන්න මේ. දෙක වහන්නේ අපි දළු පොල් කාවේ. හරි. හරි. එතකොට බෝඩ් එක ඇදේ ගිහිල්ලාද මන්දා. බෝඩ් එක ඇදේ යනකම් ගැහුවා. හරිද? 50 ඒවා එකයි. හරි. 40 ඒවා එකයි. හරි. 30 ඒවා එකයි. තිහේ මෙතන නිව් මෙතන ජෝඩුව. දෙකයි. 3යි. 30 ඒවා 3යි. ඒ තුන. 20 ඒවා එකයි. 10 ඒවා අම්මා මල්ටි විටමින් බිලි. අම්මෝ 10 එකයි. එකයි. 210ක් ලකුණු ලබාගෙන තියෙනවා දිනේෂ් තරංග. එන්න මිදිරියට ස්පෝටි රාජපක්ෂ. සමීපයේ දැක්කම පේනවනේ නිකන් ස්පෝට් මීට් එක නිකන් ස්පෝට් මීට් එකේ ඉඳලා දැන් මේ එන ගමන් වගේ කියලා. ඔය අපි නම් පාසල් කාලේ ක්‍රීඩා කරාද? කරයි එතකොට දැන් කරන්නේ නැහැ. දැන් කරන්න නැහැ මේක 10ක් ඇති නේද 10ක් තියෙනවා. අය ගහපේව නෑනේ කනේ හරි අපි කවුන්ට් එක දෙමු. 3 2 1 start. මේක මේ ඉන්නකො කකුලේ ලියන් තියන්න බෑ නේ බෑ බෑ බෑ. හරි හරි නෑ. නංගි වවුම් පනින්න බෑ. පයින් නැහැ ඔව්. එල්ලගිරි සුපිරි. මේ හරියට අල්ලගන්න. හරියට අන්න හරි. හරියට හරි. දිග හුස්මකුත් යවනවා බබා. නියමයි. 40යි නියමයි. 20යි. කලබල වෙන්න බෑ කලබල වෙන්න බෑ. හිමීට. අර කලබල එළියේ පිට. පිට ඒක ඊට යනකොට වඩා එළියේ පිට ගිහින්. පිට කියනවා පිට යනකොට වත්තිනුත් පිට යන්නේ. කලබල ගමින මෙයා පිට යද්දි ගමිනුත් පිට යන්නේ. හොයන්න හම්බෙන්නේ නැහැ අන්න අහම ගියා දෙක. හරි ඕක යන්න වටිනුත් පිට යයිද දන්නේ නැහැ. හරි කලබල වෙන්න. අංගී ගහන්න නියමයි. අන්න එකක්. එකක් වැටෙන්න එකක් මවාගෙන එකක් වැටෙනවා. right. ගණන් කරන්න බබා. ඒ වැදිලා තිබ්බේ කොහෙද දන්නේ අර එක? 40 ඒවා එකයි. 30 ඒවා එකයි. 20 ඒවා 4යි. අම්මෝ හොකයි. 3යි 4යි. 10 ඒවා එකයි. අර වැටිච්ච එක 160ක් ලකුණු ලබාගෙන වැටිච්ච එක තියෙනවා. නැද්ද ඒක ඒව ගන්න නෑ නෑ බබා. ඒකයි එළියේ. ඒ වැටිච්ච එක දෙන්නම වැදිලානේ තිබ්බේ. ගැලුණානේ. ටීම් A 370යි. 370ක් දෙන්න ලකුණු අත්පසනාදයක්. ලබාගෙන තියෙනවා. ලකුණු 370ක් කියන්නේ ඉතාමත් ප්‍රබල ඉලක්කයක් කියලා දිතන් ඉන්නේ. නෑ. නෑදක් නෑ. ඒත් එක්කම ඕන තියෙනවා 380ක් හරි ගන්න තමයි ඕනේ. හරිද හරි. 10ක් ගත්තොත් ඇති ඉතින් 5ක් හරි කමන්නේ. හරි එකක් හරි ගමන්නේ. වැඩිපුර කරගන්න කවුද ඉදිරිපත් වෙන්නේ? යාළුවෝ දෙන්නගෙන්. ලස්සන හිනාවක් තියෙන දැවැන්ත ශරීරයක් තියෙන ක්‍රීඩකයෙක් කොටු පැනලා තියෙනවද ඔයා? මම අනේ කොටු කියන්නේ මේ අවුරුදු කාට කොටු පයින්නේ නැහැ නේ? බට්ට පයින්නවා කියන්නේ. අපේ වැඩිවල කියන්නේ කොටු පයින්නවා කියලා ඒකට. right එහෙනම් ඔයා ඉඳ පයින්න එපා. ඔය වවුම් පයින්න එපා. සීමාවෙ ඉන්න 1 දෙකයි. 3යි. කෙලින්ම හොයාගන්න බෑ එළියේද 10ද කියලා. 30යි 40යි 30යි අනවශ්‍ය වට ගත්තා. 30යි තාම 40යි. ලස්සනයි ලක්කේලා 10යි ඒක 10 නෑ, ඒක 10යිද? හරි අපි පරීක්ෂා කරනම් පස්සේ. හරි කේන්ති ගිහිල්ලා මේ මල්ලි බිල්ඩින් කඩන්න අවුට් නෑ. පීට මල්ලි ඔයා. එච්චරයි නේද? ඒ සරලයි මල්ලි හැබැයි සංකීර්ණ විදිහට නෙමෙයි ගහලා තියෙන්නේ.
40 එකයි හරි 30 ඒවා 1 2 3යි හරි 20 ඒවා 2යි හරි එච්චරයි මේකත් පිට මේකත් පිට 170ක් ලකුණු ලබා ගන්න පොඩි කමට හොඳට පිට ගිහිල්ලා නම් තියෙනවා හරි කලබල වෙන්න එපා 3යි 2යි 1යි start කොල්ලෙක් ඉතින් එකපාරක් කරේ පිට ගියේ නැත්තම් නිකන් මොකද්ද වගේ ගොඩ 40යි මෙහෙ කවුන්ට් කරා මල්ලි කොහොමද කවුන්ට් ඩිපාර්ට්මන්ට් ගියේ නේද ගොඩ හරි ගොඩලු ඒ කියන්නේ මම දන්නවා මේ වැඩේ ගාන එකතු කරගෙන තියෙන්නේ 40 ඒවා 1යි 2යි මේක 40ද ඒක 40 දී 40 ඒවා 3යි 30 ඒවා 1යි 2යි 30 දී 3යි 30 ඒවා 3යි ඒත් එක්කම 20 ඒවා 1යි 10 ඒවා 2යි 250 50යි අතන 420ක් දෙන්නකෝ අත්පුසා නාදයක් රයිට් දිනේස් කියන ළඟින් ගිහිල්ලා කොයි ළඟින්ද බා කොයි ළඟින්ද ගියේ ගෙවල් ගාවේ ගෙවල් ළඟින් 50 කළද කොයිද යාරේ මම හිතන්නේ ළඟින් ගිහලා කියලා මට ඒ වචනේ ඇහුන්නේ නැහැ වගේ ඉන්න බැරි කමක් වුණා නෑ, ඉතින් මගේ තමයි මගේ යාළුවනේ ළඟින් දෙන්න ළමයෝ ළඟින් ගිහලා මල්ලි එක්කම ජයග්‍රහණය කරනවා ටීම් B ලක්ෂ 4ක් තියෙන මගේ අතින් දැන් රුපියල් 20000ක් ගිහිල්ලා තියෙනවා ඔකත් තවත් එක්ක? රුපියල් 20000ක් අතක දෙනවා ගණන් කරලා බලන්න 20000ක්මද කියලා 20යි හරිද දෙන්න අත්පොසන්නාදයක් හැබැයි පොඩි කේද මම දෙනවා කෝලෙත් අතට මල්ලි අපි 20000 දුන්නා වගේම මේ බෝලේ හරියට අරගෙන දැම්මේ නැත්නම් ආයෙත් 20000 ගන්න සිද්ධ වෙනවා chances දෙකක් හම්බ වෙනවා පළවෙනි chance එකෙන් දැම්මොත් 20000යි දෙවෙනි chance එකෙන් දැම්මොත් 10000යි දෙකම දාන්න බැරි වුණොත් ඔය 20000 අපිට අකමැත්තෙන් හරි ගන්න මොකද දාගත්තොත් 40000ක් හිමි වෙන බවත් මතක තියාගන්න අපි අසාධාරණයක් කරගෙන හිතන්නත් එපා රයිට් එන්න පුතා ඉදිරියට යාළුවට සවියක් වෙන්න 3 2 1 go සීරි කවුද මල්ලි මේ මොන ට්‍රේනින් එකක්වත් කරේ නේ රියසල් එකක්වත් කරේ ඔය නේ හැබැයි ට්‍රේනින් කරේ නෑ නේද නෑ මොන ට්‍රේනින්ද මම ඔක්කොම හැබැයි කියන්න බෑ මොකක් හරි ස්පෝර්ට් එකක් කරත් දන්නෙත් නෑ වැඩ කරු නිහඬයි කියන්නේ ඔන්න ඕක තමයි මල්ලි සෙල්ලන්නේ නැහැ කොළඹ නගර සභාවේ ඉන්න එක හරිද ඔළුව ගහලා ඉන්නවා කියන්නේ ඉතින් යද්ද දෙන්නෙක් එන්නම ඇති ඉතින් දෙන්නෙක් නේ ආයි අහන්න මට සැකයක් තියෙනවා දැන් රුපියල් 10000ක් නම් දිනාගෙන ඉවරයි right එහෙම නේද 20000ක් දිනාගෙන ඉවරයි 20000ක් දිනාගෙන 20000ක් දිනාගෙන ඉවරයි දැන් ඒක ඩබල් කරා දැන් තව 20000ක් අතට දෙමු නේද මම 10000ක් කොහමද මාටිය ගාලා අපි පඩි ටික දුන්නා හරි කියන්නේ හරි මන් කියන්නේ නිසායි කොහොමද right දෙන්න ප්‍රබල අත්පොසන්නාදයක් තවත් රුපියල් අපෙන් ඇට යනවා වගේ දැන්නවද කමන්නේ රුපියල් තවත් දෙනාය මේ මාසේ බත් කාලා අමාරයි 40000ක් ගියා කියන්නේ පඩි නෑ දෙන්න අත්පොසන්නාදයක් right මල්ලි හරිම සතුටුයි අවංකවම දිනේශ් අකමැතිව මේකට දෙන්න දිනේකයි යනවා අනිත් ටීම් එකට මාරු වෙන්නේ දිනේශ් බැලුවා ඒ පැත්තේ 5000ක් වගේ හරි දෙල්ලන්නේ අපි ඊළඟ සෙග්මන්ට් එකට අපි යනවා අපේ තුන්වෙනි සෙග්මන්ට් එකට උලත් එකයි පෙලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි හැමදා සොමිය ඉන්නවා දෙයියෝ දනේ අපි නොදනේ මැරෙන දවස කවුරු කියනවා ඇතත් එකයි නැතත් එකයි ළඟත් එකයි දුරත් එකයි මඩ කාලයි මෙතෙන්ට ආවේ නගේ වලේ ඇලේ දොලේ අපේ කටහඬ තාම ඇහෙනවා කිව්වට කීවල් කොටලා කියනව සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු
සල්ලි නැතත් රජ වෙනවලු කවුරු බඳලා කුල් හෙලලා දොරයක් එපා කපන්න අඩිය අඩිය තියලා නගින මිනිහා දිහා එපා රවන්න අපිත් එක්ක ඔබ ආවොත් hina වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි අපිත් එක්ක ඔබ ආවොත් hina වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා දෙයෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා ඈතත් එකයි නැතත් එකයි ළඟත් එකයි දුරත් එකයි මඩ කාලයි මෙතෙන්ට ආවේ මගේ මලේ යලේ දොලේ අපේ කටහඬ තාම ඇහෙනවා කිව්වට කීවැල් ගොතලා කියනවා සීපද හදලා ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු ආදරයට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවලු සල්ලි අපි ළඟ තියෙන ඕන් තරම් හැබැයි කලින්ම දැන් ඇත්තටම කිව්වොත් අරගෙන අපි මේ වෙනකොට මම හිතන්නේ රුපියල් 60000ක මුදලක් ජයග්‍රහණය කරලා තියෙනවානේ. ශ්‍රී තරඟ ලංකාවේ කොහෙද දිනේස් තියෙන්නේ මේ ක්ෂණික පටස් 60000ක් දෙන්න. තව දිනන්න පුළුවන් අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඒ වගේ තරඟයක් තමයි අපි මේ සෙට් වෙලා ඉන්නේ. මේ තරඟේන අපේ මෙයා තමයි එක්ස්පර්ට්. විශේෂඥ දැනුම තියෙන සෙනායා කියන්න බබා මොකද්ද තුන වෙන්නේ? මෙතන වෙන්නේ මේ තමයි සල්ලි වලලු. ඉතින් කරන් තියෙන්නේ මම මෙතන ෂෆල් කරලා තියෙනවා පාට වලලු ටික. එක අතක් පිටිපස්සේ තියාගෙන අනිත් අතේ මේක හදන් තමයි තියෙන්නේ. හදන් තියෙන්නේ මෙතන කොළ පාට තියනවා නම් කොළ පාට එකක් අරගෙන මේ කොළ පාට තියෙන එකට විතරයි දාන්න පුළුවන්. රතු පාටවත් නිල් පාටවත් දාන්න බෑ. ඒ වගේ පාට හදන් තමයි. ඔව් ඒ වගේම තමයි කාල වේලාවක් තියෙනවා. අපි දෙනවා විනාඩි 2ක කාලයක්. විනාඩි 2ක් ඇතුළත කාලේ එක්කෙනෙක් කරන්නේ යාළුවා උදව් කරන්න විතරයි පුළුවන්. යාළුවට පුළුවන් මෙම් සයිඩ් එකේ ඉඳගෙන මේක අල්ලගෙන ඉන්න වගේ එහෙම සපෝට් එකක් දෙන්න පුළුවන්. අල්ලන් ඉන්නවා කියන්නේ ලොකු උදව්වක් තමයි අද කාලේ. සාමාන්‍ය යාළුවා අල්ලනවා හරිම අඩුයි. රයිට් එහෙනම් අපි වැඩි වෙලාවක් යනතුව ආරම්භ කරමු. කවුද කණ්ඩායම Aද Bද? මම Bට දෙනවා දැන් ජයග්‍රහණය කරන්න දැන් B ප්‍රබල B කණ්ඩායම තරුණ ශක්තිය නියෝජනය කොළඹ නියෝජනය එන්නේ ඉදිරියට. රයිට්. අර නම් ඉතින් කොල්ල වෙනද පාඩු නෑ ඈ. සල්ලි වලලු. රයිට් now ආරම්භ 3 2 1 start. මල්ලි ඔය වඩා වේග වෙන්න ඕනේ. ඔය නැත්තම් වැඩි කියලා වෙනවා. කායක එකට දාන්න කායක එකට දාන්න එක තමයි ගන්න ඕනේ. එක ගන්න. එකපාර දෙක ගන්න පුළුවන් වටක් එකපාර නෙමෙයි දෙක ගන්න බෑ. එක තමයි ගන්න පුළුවන්. එකපාර දෙක තුන ගන්න පුළුවන් වටවල් තියෙනවා. මේක ලංකාව. මෙහෙ ගන්න පුළුවන් එකපාර එක. කායක ගන්න කායක උඩ ගන්න කායක කොහොමද දාන්නේ උඩ දාන්න ඒත් එක්කම දෙනු කාල වේලාව යනවා. තාමත් වේගෙන් යනවා. එන සුදුවා මගේ ළඟට පොඩ්ඩක්. මල්ලි ක්ෂණික පටස් යන්න ඕනේ. දැන් අපි කැමති වෙලාවට දැනගන්නත් ඉමයි. තව විනාඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. පුළුවන් කොලේක කායක රතු එක කියන්නේ දෑතේ අතැඟිලි හබලට ගෙවුනා කියලා කතාවක් අහලා තියෙනවා. ඒ කියන්නේ ගෙනියන්නට බැරි මහ බව තිබුණා දින. ඒ බලන්න මේ අතේ ශක්තිය බලන්න කොල්ලොන්ගේ අත් කියන්නේ ඉතින් හයියම කොටස. රයිට්. ඔය වඩා අත් වැඩ කරන්නනේ මල්ලි. කායක රතු එක අත කරකෙන්න දැම්ම නියමයි. නියමයි. කොලේක කායක තාමත් වේගෙන් ඉතාමත් වේගෙන්. ඔව්. රතු එක කොලේක හරි. විනාඩියයි තප්පර 30ක කාලෙකින් ඒගොල්ලෝ අවසන් කරා ගේම් එක. රයිට්. දැන් උණුසුම තේරෙනව නේද? යස් උණුසුම තේරෙනව නේද බබා? විනාඩියයි තප්පර 30කින්. විනාඩියයි තප්පර 30ක් කාලයක් ඇතුළත මෙයා වැඩි කරලා තිනවා.
ඕගොල්ලොන්ට තියෙනවා ඊට කලින් දපුර විසිනම. ඔගොල්ලෝ මේ අලුත් අවුරුද්දේ මේ කණ්ඩායමට තෑගි දෙන්න ආපු කණ්ඩායමක් කියලාත් මට වෙලාවට හිතෙනවා. මම ලොකු වැඩක් පොඩ්ඩක් ඉන්න. ඒ සාමාන්‍යයෙන් ඔය අනන වැඩ සෙනාලා ඉතින් ඔක්කෙම්ම කරනවා ඉතාමත් ලස්සනට. අපි සෙනාගේ අවස්ථාව අපි දැන් ගෙවල් පැත්තේ දෙන්නේ කියන අනන සෙනාය කියලා. රයිට්? ආනන්ද සෙනාය. හරි දැන් අපි කියන්නේ බබා ඔයා මොකද නිකන් අවුලෙන් වගේ ඉන්නේ. නෑ අනේ ඔයා ලස්සන ගීතේ මේ ඔයා ගීතේ උන්ට ගායනා කරා. අපිට ඒ වර්ණාව ඇත්තම ඔයා වෙනුවෙන් කරන්නත් බැරි වුණා. ගියා රයිට් අපි සෙනාය මම කියන්නේ වැඩි කරන අතරතුරේ කවුද දෙන්නගෙන් ඉදිරිපත් වෙන්නේ? තමයි කල්පනා කරන්නේ මට හිතෙනවා ඒකට මෙයා හොඳයි කියලා. මුලක්ෂි. දුලක්ෂිකා යම්. ඔයාලට බැයිද අපි මෙතන ඊට පස්සේ නිල් පාට ගන්න. හරිද? 3 2 1 start. නිල් එක. කොළ පාටයි මේක ඕල් පාටයි. නිල් පාටයි. කා පාටයි මේක. රුපියල් 20000 කනගාවින් මිස්සුනා මතකයේ දෙපාරක් නිල් පාටයි දාන්න. කොල්ල දෙන්න ඉන්නේ කට කනේ මේ කොළ පාටයි දාන්න. කට කනේ රතු පාටයි මේක. 60000ක් දිනලා ඉන්නේ මේ බබ්බු දෙන්න වගේ ඊටියට කොළ පාටයි මම දන්නවා අද දෙන්න නිල් පාටයි යන ගමන් අවිෂ්ඨ බෝතල් දෙකක් අවන් යන්නේ ඒ කියන්නේ ආච්චිට බෝතලයයි 100ට අවිෂ්ඨ බෝතලයයි දාන්න මේකට. කා පාටයි. කලුන් තෙල බෝතලයයි කොළ පාටයි. ඉන්නවනේ නිල් පාටයි යවතට. අනිවාල් දැන් මම කියනවා දාන්න රතු පාට මේකට. කොළ පාටයි කොළ පාටයි. ඒ කියන්නේ දිනේෂ්. රතු පාට දාන්න. හා? අතන හරි දැන් රතු පාට මේ කොළ පාටයි ගන්න. දිනේෂ් හා? මේ වගේ 100ට කොන් දෙකක්ම තියෙනවද ඔව්. මෙයා අරන් යනවා 100ට කලුන් තෙල බෝතලයක් යනකම් ඔව්. මේ වගේ ආච්චිට අවිෂ්ඨ බෝතලයක් අරන් යනවා බලන්න කොයිතරම් හොඳ දරුවෝද කියලා මේ නැත්තම් ඉන්නේ ආයෙත් දාලා. ඔව්. නංගි වෙලාව අපි දැනගන්න කැමති ඉමාල් පොඩ්ඩක් විනාඩියයි තප්පර 3යි. අපි අප්පොදියක් ගන්න මොකද ඔයගොල්ලෝගේ කැපකිරීම අපි අගය කරනවා අපි කැමති ඔයගොල්ලෝ මෙතනින් දිනනවා නම් නිල්. කහ. අර හන්තානේ ගන්නද හැබැයි තියෙන්නේ හරි. අම්මා දිනේෂ් කිව්වමද වැටෙනේම අල්ලන ඇල්ලින්න වැටෙන්න දෙන්නේ නැහැ. වැටෙන්න දෙන්නේ නෑ. නෑ. ආයිදි සෙවනල්ලක් මාරු වගේ කරන්න බැයිද බෑ බෑ බෑ. බෑ බෑ අත දාන්න පුළුවන්. බෑ නංගි. හරි. නිල් එක කෙලවරේ. නිල් එක කෙලවරේ. රයිට් වේගෙන් යන්න ඕනි දැන් කොළ. දැන් රතු. වේගෙන් අන්තිම වෙලාව රතු. නියමයි. විනාඩියේ තප්පර 37යි 37යි එතකොට කවුද ජය ගන්න කියලා ටීම් B ජයග්‍රහණය කරනවා මේකෙනොත් දෙන්න ප්‍රබල එකක්. අප්පුඩි මොකද්ද කියන්නේ අප්පර අප්පර නෙමෙයි මං තප්පර ආන්න හරි මේකට අප්පුඩි අප්පල සන්නාද ආන්න හරි වේදනාවයිද අනේ ඔව් දුකයිද ඔයා දැක්කේ නැහැ මෙයා දාපුත් එක මාවේ මගේ පඩියෙන් කැපෙන්න ගියා මේ පොකිය දෙන්න තියෙන අපරාධනේ අපිට කියන්නේ මගේ පඩියෙන් කැපෙන්න ගියා කරේ. ඔව් මම මොලේ ඇගෙන් මැනේජ් එක දුන්නා මම දැක්කයි දිනේෂ් නම් කිංජිත hina වුණාද මම අනේ මේක දෙනවා. දිනේ මම දැක්ක දිනේෂ් hina වෙනවා වගේ මම දැක්කා ඒ දෙනු ඉතින් අපි දෙන්න hina වෙද්දි කොහොමද දන්නවද කොහොමද කියලා. ඒකනේ මේ දෙන්න බලන්න මේ හීන් නූලට ඉඳගෙන සූදෝහල් දිනලා ඉන්නේ සෙල්ලම යන්න දෙන්න අත්පුසන්නාදයක් 60000ක් දෙන්න දැන් 80000ක් මේකත් එක්ක ඒකත් එක්ක රුපියල් 80000ක මුදලක් අම්මා තාත්තා දෙනවද බං මහගෙදරින් දුන්නොත් ඇරෙන්න හරි දෙන්න අත්පුසන්නාදයක් හරි මල්ලි බෝලේ දෙනවා බෝලේ දෙන්නත් මේක දෙන්නත් බයයි යන්නේ මට නම් මල්ලි ඇස්වා කටවා දැඩි ලෙසම විශ්වාස කරනවද මේ පාර දැන් මේ නැත්තම් 20000 ආපහු අපි ගන්නවා right 3 2 1 start අම්මේ සත්‍යං සීවම් යාන්තම් මේ මාසේ පඩියෙන් තව එක chance එකක් තියෙනවා chance එකක් බලමු මේමයි ගිය පාර මේ දෙන්න මට සුවර් නෑ සුවර් නෑ. දෙන්න මැද කොළඹ ඡන්දදායකයෝ කියන්නේ ඉතින් වැඩගම තමයි හරි හරිද 3 2 1 start අම්මේ හරි කොච්චර කියනනම් බැනික අපිට 20000 බේරුවේ මයික් වට්ටගෙන ගියේ මයික් එක වටගෙන ගියේ මල්ලි මේ ලෝක ධර්මතාවයට අනුව හරිද නැවත ඒක අපි අපිට දෙන්නද රුපියල් 20000 බෙවනාද නම් මන්දිනවා මල්ලිට මන්දිනවා ආන්තම් මල්ලි පඩියෙන් යම් ප්‍රමාණයක් මල්ලි බැලන්ස් කරා මොකද ඉමාල් අපිට මම පිටිපස්සට ගලගෙන ඔයා පිටිපස්සේ ඉන්නේ. විතරයි පඩි දෙන්නේ කියලා රයිට් අන්නේ මගේ ලස්සන අවසානයක් අපි දැක්කා ඒකේ
අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. වැඩි වෙලාවක් ගන්න ඕනේ. හතරවෙනි සෙග්මන්ට් එක. මේ තමයි අපේ හතරවෙනි සෙග්මන්ට් එක. ඉතින් මේක තමයි හුලම් බෝලේ. මේක තියෙන්නේ අපේ බෝලේ කොහෙටද? හුලම් බෝලේ ඉතින් හොයාගන්න එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. නෙමෙයි. මේ තියෙනවා බෝලේ. හම්බුණාද? බෝලේ මෙතන තියලා ඉතින් මේ ගිය දෙන්න දෙපැත්තෙන් ඉඳලා බැලන්ස් එකේ පිඹගෙන ගිහිල්ලා මේ කප් එකට වට්ටන්න තමයි තියෙන්නේ විනාඩි එකමාරක් ඇතුළත. එකමාරක් ඇතුළත තුල. ඉතින් කවුද මුලින්ම අපි අවස්ථාව ලබා දෙමු අවස්ථාව මේ ලබා කණ්ඩායම ගන්න. මේ කණ්ඩායම. කොල්ලෝ දෙන දෙමු chance එක එන්න මැදට. Ulam Bowl. 3 2 1 start. උඹ පිඹපම් මම පිඹින්න. උම්ම දෙන්න බෑ. බෝලේට උම්ම දෙන්න බෑ. අන්න මැද හොයාගන්නද මල්ලි යන්නේ වගේ කොහමද? මල්ලි ඔය දෙන ඔතන පිඹින්න හරියන්නේ නෑ බං. හයි. ඉමාල් මට පේන්නේ මේ පාර ගමේ ගිහලා දහං ගැට කියන එක නේද? මේක කියන්නේ දහ. යලා. ඔව්. ඉමාල් ගානට මැද අන්න හිමි යන්න බල. ආනේ අම්මේ. තප්පර තව 40ක වෙලාවක් තියෙනවා. බිම්බා නියමයි අත අත අද තියන්න බෑ. අද තියන්න. ඔව්. ගැබ අද තියන්න බෑ. අම්මට සිරි මල්ලි කොහොමද මල්ලි එක්ක දෙකකින් දැම්මේ අද තියන්න බෑ. මේකගේ අත් දෙක බඳිමු තව තප්පර 10ක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අත මල්ලි පුතා ටයිම් එක ඉවරයි උත්සාහය හොඳයි එන්න බලන්න ඔය දෙන්න ඒත් එක්කම ටීම් A අවස්ථාව ගන්නවා දැන්. මේකයි මෙහෙමයි ඉස්සර නම් ඔය ගම්වල අපි ඉස්සර අපේ අම්මලා වෙනකොට අර දවල් ඉපිට පිඹිනවා නේ නමුත් දැන් ඉතින් ගෑස් ලිප් රයිස් කුකර් අප මේව තියෙන සමාජයේ ඉතින් මේ වගේ එකක් දකින්න අමාරුයි නංගි ලිපිට පිඹලා තියෙනවද කොහොමද ඔයා ණයට දැන් පිඹලා තියෙනවද පිඹලා මුරු වෙන්න. දිනේෂ් නම් ණයට පිඹලා තියෙනව නේ මේ පැත්තට කවුද එන්නේ? ඔය කැමතිද ඔය මම මෙතනද මේ පැත්තට આવුත් නේසි. ගොඩක් තියෙන මේ පැත්තෙන් යවන්න වර්තන පුළුවන් ඕක. හරි. එහෙනම් අපි පටන් ගමු. 3 2 1 start. දිනේෂ් මොකද කරන්නේ ඔය දෙන්න කලබලයක් නෑ අම්මා දිනේෂ්ගේ සංයමය බලන්නකෝ දිනේෂ්ගේ ඔය පැත්තේ කොහෙන් හරි යන්න පුළුවන් මම යවලන්නේ නෑ අපිට යන්න බෑ දිනේ එකපාර අයිත් මෙහෙ යවයි මොකද ආසයිද යවන්න අපි මැදේ යවන්න මැද්දේ යවන්නද අයියා මැද්දෙන් යවන්නලු යවලා දාපන් බං දෙන්න මොකද වෙලාවකින් තියෙන්නේ ලබන නැකතන කන්නේ වට කන්නේ කොහොමද ඔය අපි වද්දා රවුලේ මම හිතුවා කරගන්න අමාරු ටික ගියා හරිද හයියෙන් බිම්බනේ අපි දෙන්නගේ මේ පාර මාසෙක පඩිය තමයි බැලන්ස් වුණා ආයෙත් ලොයෙත් යන්නේ නැහැ ඔතනින් ඉහා අයියෝ. හා උම්ම වැඩි තප්පර 15ක් තමයි ඉතුරු රස්නේ. දිනේෂ් සාරිගම පද කියන වගේ කියන්න නෝදන ඔම් කෙලින්ම දැන් ඉතින් අවුලන්නේ හා දෙන්න මොකද කරන්නේ හරි. උත්සාහය හොඳයි මේ එතන බිම්බනේ නයියෙන් බුක් ගාලා අරගෙන කියලා මර මූන්ට කියලා ගිහුවා ගැට අරෙයියා බිම්බනේ කරන්නේ දුක් වේදනාව මේ ජීවිතේ තියෙනවා බබාලා මමයි සෙනාය විතරක් දිනපු එකම තරංගී විදිහට මේක අපි නම් කරනවා අපි ඇත්තටම කාටවත් ජයග්‍රහණය කරගන්න බැරි වුණු නිසා අපි ගන්නවා සතුට පුංචි විරාමයක් ගෝල්ඩන් බලත්.
කෙමින් අවසාන අදීරයට ආවා. ආවා. ඒ තමයි අපේ පාට බෝතල්. ඉතින් කරන්න තියෙන්නේ මෙතන පාට බෝතල් ටිකක් තියෙනවා. ඒ වගේම උඩක් තියෙනවා. හරි. මම පල්ලෙහා තියෙන බෝටල්ස් ටික ෂෆල් කරනවා. ඒ පිළිවෙලට උඩ තියෙන බෝතල් ටික හදන්න තමයි තියෙන්නේ. ඔව් ඒ වගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් පළවෙනි විනාඩියේදී දෙවෙනි විනාඩියේදී අනිත් එක්කෙනා. ඒ වගේ විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා. ඉතින් මාරු වෙවි තමයි හදන්න ඕනේ. ඔයි කී. එහෙනම් අපි අවස්ථාව දෙමු අපේ ටීම් ඒට. ඕකේ ටීම් එන්. එන්නේ දිවිට. අයියගේ නංගිගේ ඉතින් කවුද හදන්නේ කියලා හැමදාම ප්‍රශ්නේ ඉතින්. හරි. එහෙනම් මම මේ ටික ෂෆල් කරනවා. හරි. පාට බෝතල් 3 2 1 එකක්වත් නැහැ. එකක්වත් නැහැ. එකක්වත් නැහැ. එකක් හරි. එන කොහොමද කියන්නේ? එකක්වත් නැහැ. එකක් හරි. එක අයියා දෙකක් හරි. දෙකක් හරි. දෙකක් හරි. හතරක් හරි. හතරක් හරි. තුනයි හරි. තුනක් හරි. ඒ කියන්නේ හතරක් හරි. හතරක් හරි. පහක් හරි. පහක් හරි දිනේෂ් මීටරේ. ඔක්කොම හරි. ඉතාමත් වේගයෙන්ම මේ තරඟාවලියේදී ඔයා තමයි කළේ දිනේෂ්. ඒත් තමයි වරලනවා. රෑට හරි ඒකයි ඔයා දන්නවා කප්පර 37න් තමයි මේක හැදුවේ. ඔයා කියන්නේ මේකේ ඉතිහාසෙම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් ඉතාමත් වේගයෙන්ම කළේ දිනේෂ්. ඔයාට කල්ප කරන් දෙයක් නෑ. ඔය දෙන්නම දිනලා ඉවරයි. අනේ අම්මේ. හැබැයි මෙහෙමයි. ඔයාලගේ තප්පර කාලේට වඩා අපි දන්නේ නෑ මේ දෙන්නම. පොඩ්ඩක් ඉන්න මට හෙන්න සැකයක් තියෙන කොයින්ද දැක්කද ඔයා? නෑ නේ මම නෑ මම කවුරුත් නොකරපු දෙයක් මම දැක්ක දිනේෂ්ගේ. මොකද දන්නවද? අපි කිව්ව දෙයක් හරි කියලා කියපු ගමන් ඒක අතහැරියා. හරි නෑ කියපු එක අතේ තියන් තමයි ඒ හිටියේ. කියන්නේ සාමාන්‍යයෙන් එයා ඒ කියන්නේ මේ හැම බොටල් එකක්ම ෂෆල් කරා. ඒකයි. නැත්තම් එකම එක තියලා ආයි මේකම කරේ නෑ. හරි නම් ඒක අතහැරියා. හරි අපි කණ්ඩායම එන්න කණ්ඩායම හරි දැන් දිනලා ඉවරයිනේ. හරි. විනාඩි හරි ළමයි ඔයා ගානක් තියෙනවා. ඉතින් බලමු අපි. හරි. එහෙනම් තාම දිනුම් ටික සතුටු වෙන්න එපා. මම එහෙනම් ෂෆල් කරනවා ආයෙම. මැද කොළඹ වැඩ දෙන්න ඉන්නවා. කියන්න බෑ. තප්පරෙන් ගහයි දන්නෙත් නෑ. හරි. right ගම් එන්න ඉදිරියට. 3 2 1 start. ඒ ඩොට්ස් වලට තියන්න. මලි ඩොට් එකේ තියන්න ඉගෙන ගන්න ඕනේ. බැඳලා නේද? දෙකක් හරි. දෙකයි. ඒත් දෙකයි. එකයි. දෙකයි. දෙකයි. මලි තේරුන්නේ නෑ වැඩි හරි. දෙකයි. දෙකයි. එකයි. දෙකයි. දෙකයි. එකයි. සිනාමුසු මූණෙන් ඉන්න දිනේෂ් මට දෙකයි. පේනවා මොකද කාල වෙලාව යන්න දිනේෂ් දිනනවා. වාගේ එකයි. රෙට්ටල් ටිකක් ගහගත්තා ඊ. නම් දිනේෂ් වලට අපතකුණා බෝලේ දාන්න තියෙනවා. තුනයි. ආපට සීරි. ඒක බෑ අක පුළුවන් නේ. ඔව් එකක් ඔය පුළුවන්. එකක් පුළුවන්. අපි ස්කිප් කරමු මේක. යාන්තම් පෙට්‍රල් දෙකයි. මිල දෙකයි. මේක ගොඩ දාගත්තා. ගොඩ දාගත්තා. තුනයි. දෙකයි. කාලේ ඉල්ලන් කනවද? මාරු වෙන ඔය දෙක මාරු වෙන. කරනවද? දැන් අපි විනාඩියක් තමයි කාලේ තියෙන්නේ. අපි දෙමු. තුනයි. එකයි. එකයි. දෙකයි. මුන් දෙනවා දෙක දෙහා යන්න කැමති එකයි. දෙකයි. එහෙමයි ඉන්නේ. එකයි. 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 එකට බස්ස ගත්තා යාළුවා කොහමද? දෙකයි. ගොඩනගපු දෙකක් නැති කරපු යාළුවෙක්. එකයි. දෙකයි. දෙකක් නැති දෙකයි. උඩට යන්න වෙන්නේ බලන්න මොකද? දෙකයි. දෙක බේරගත්තා. දෙකයි. දෙක බේරගත්තා. දෙකයි. දෙකෙන් එහා යන්නේ නියම කොල්ල දෙන්න. එකක් එකයි. එකක්වත් නැහැ. එකක්වත් එකක්වත් නැහැ. නැති කියලා. එකයි. දෙකයි දැන්. තුනයි. යාන්තම් තුනකට ආවා. තුනයි. දෙකයි. දෙක බේරගත්තා. තුනයි. තුනයි. ඉවරයි. ඉතින් ඒ අතරින් එන්න ඉදිරියට බලන්න. Taman කොහමද දෙක කරගත්තේ කියලා බලන්න. හරි.
එන්න ඉදිරියට එන්න දැන් ඉතින් යාන්තම් අපේ එන්න පිටිය. යාන්තම් අපේ යාළුවෝ දෙන්න. දිනේෂ් රුපියල් 20000ක මුදලක් ජයග්‍රහණය කළා. පෙට්‍රල් ටික චෙක් කරගත්තා. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ඩබල් කරගන්න පුළුවන්. එපා. ඩබල් කරගන්න ඕන ඩබල් කරගන්න පුළුවන්. හැබැයි එයාලගේ පළවෙනි ගේම් එක නිසා තව 25000 දුන්නේ යාළුවෝ. ඔයාලට ඒක මිස් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් අප්පු සම්මානයක් ලබා දෙන්න. ගන්න. එපා මට දෙන්න. එපා. මන් දෙන්න දුලක් දිස්සා. එපා. බයි බයි. ඕනේද? දෙන්න ඕනේ හරිද? නැත්නම් මේකට ගොතා දෙන්න. අපේ පදියෙන් තමයි දුර හැමදේම මේක වෙන්නේ. කමන්නේ කොහොමවත් කමන්නේ අපි බොහොම සතුටු වෙනවා. අපි ඒත් එකම බෝලේ ගෙන්න බබා. පෝලේ අවස්ථාව ගන්නවත් නැද්ද කියලා අපි අහන්න ඕනේ. මොකද මේගොල්ලෝගේ පළවෙනි ගේම් එක තමයි ඒගොල්ලෝ වින් කරේ. එතකොට කැමතිද ඩබල් කරගන්න. නැත්නම් ඔයාලට මිස් කරගන්න පුළුවන්. ගමුනේ එහෙම කරන්න එපා. පාදි දාන්න. නෑ පවන්න ආහෙල දක්ෂයිනේ මාට. ඉවර වෙලා දාමු ප්‍රෝග්‍රෑම් එක. අපිට ඉතින් දාමොත් දෙන්නේ ඉවරලා දාන්න තමයි ඉතින්. හරිද? අර කමන්නේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අවසානයේ දැක්කා. මලි හැපි. කොහොමද ප්‍රෝග්‍රෑම් එක? සුපිරි. සතුටුයි සතුටු නෑ කියයිද බං 68000 දින්නේ නැහැ 68000 දිනලා අකමැති කියන්නේ කොහොමද 100ට අරිෂ්ඨ බෝතලයක් අරන් යනවද නැන්දට කොහොමද අනිවාර්යෙන් අරන් යනවා. තලුන් තෙල් බෝතලයක් අරන් යනවද බලන්න මේ වගේ මුණු පුරාලා හරිද රටට වස්තුවක් මමත් යනවා ඒගොල්ලොත් එක්ක. ඔව් බලන්න අරිස්ටේ. බලන්න මෙහෙම ආටිස්ටා ඔයගොල්ලෝගේ 100 ආච්චි බලන්න මෙයා යනවා අරිෂ්ඨ බෝතලයක් අරිස්ටේ බෝතලේ දැන් මෙහෙ දෙන ගන්න අපි එන්න ඕනේ. ආවද නරනෑනේ. හරි හැපි නේද අනිවාර්යෙන් සතුටු සතුටු අහන්න අපේ යාළුවෝ කොහොමද ඉතින් කොහොමද ප්‍රෝග්‍රෑම් එකක්? හරිම සතුටුයි. හරිම සතුටුයි. ඒක අමක් කියන්නේ නේ කිව්වේ. දුක ආයෙනවා ඇත්තම මාරු ප්‍රෝග්‍රෑම් එක මාරු කන්සෙප්ට් එක මාරු ඇත්තම සතුටුයි. ෆුල් හැපනින් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇත්තම ලස්සනට. ඒ කියන්නේ ඇත්තම අපි එකතු වෙලා කරද්දී ඒකේ පොඩි ආතල්ලයක් තියෙනවා මාරු. සුපර් ප්‍රෝග්‍රෑම් එකක්. ආයෙත් දවසක හම්බෙමු කොහොමද? අනිවාර්යයෙන්ම අපිටත් ඒවයි කියන්නේ ඔයගොල්ලෝ අපිත් එක්ක අලුත් අවුරුද්දේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ෂනාය නේද? අනිවාර්යෙන්. හරිම හැපි අපි කරා. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකකින් සමුගන්නවා ලබන සතියේත් හම්බ වෙන බලාපොරොත්තු ඇතුව. අනිවාර්යෙන්. ඊළඟ සතියේද ගොඩ එකතු වෙනවා. ප්‍රේක්ෂක ඔබට අපිට එකතු වෙනවා නම් WhatsApp නම්බර් එක අතින් දාලා තිනවා. ඔයාලට ගම විස්තර ටික දාන්න. කෝල්ස් ගන්න එපා. කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ලබන සතියේ අපිත් එක්ක එකතු වෙනකම් ඔව් අපි සමුගන්නවා. මේ තමයි ඔබගේ ආදරණීයම දැන් සදාන ද ගෝල්ඩන් වලට අපි සමුගන්නේ දේශික ලස්සන ගීතයකින් නේද? රයිට් එන්න දිනේ සිද්ධියට. රයිට් එන්න ලබන සතියේත් අපි හම්බ වෙන බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. මේ තමයි ඔබගේ ආදරණීය සත්‍යාන්ත සදාන The Golden Wallet. Yeah. Yep. Golden Wallet. Yep. Woo. Subaru Taurus na cueva. Yeah, yeah. Yep. Woo. හද මඩලට සුවඳ ගෙනා මෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතුමානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුණද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතුමානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුණද ආලේ